හෙලෝ ගායිස්, ඉතින් මේවට අද ගෙනල්ලා තියෙන්නේ කට්ටර් ක්‍රියේටර් කියන channel එකේ වීඩියෝ එකක්. අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ ඔයාලගේ මේ application SD card එකට කොහොමද move කරගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් කියනවා මගේ channel එක subscribe කරන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහා පැත්තේ notification bell icon එක තෝල් දාගන්න. වීඩියෝ එක like එකක් දාගන්න. ඒවම වීඩියෝ එක share කරන්න. ඒ වගේම මගේ අර මිහිනේ ස්කින් channel එක නම වෙනස් කරා. ඒක නම් කිල්ලෝෆි. අනිවාර්යයෙන්ම මගේ rap channel එක subscribe කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. හරි guys, ඉතින් ඔයාලා මේක කරන්න ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඇත්තටම මේකට කිසි ඇප්ලිකේෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා මතක ඇති මම මෙන්න මේ ඔප්ටිමයිස් කියන එකේ වීඩියෝ එකක් ගෙනාවා. ඒ වීඩියෝ බලන්න අනිවාර්යෙන් බලන්න. ඔව් ඉතින් ඔයාලා මේක මුලින්ම කරන්න මුලින්ම setting application එක open කරගන්න. setting එක open කරගත්තන් පස්සේ ඔයාලා මුලින්ම developer option එක open කරගන්න. ඔයාලා ගාව developer option කියන මේ icon එක නැත්තම් ඔයාලා කරන්න ඕනේ about phone ගිහිල්ලා ඔයාලගේ මෙන්න මේ software information ගිහිල්ලා build number කියන උඩ හත් පාරක් touch කරන්න. මෙන්න මේ විදිහට හත් පාරක් touch කරාම ඔයාලගේ about phone එක කොහේ හරි තැනක නැත්තම් interface එක setting interface එක කොහේ හරි තැනක developer option කියන එක තියෙනවා. දැන් ඔයාලා developer option කියන එක open කරගන්න. හරි, ඉතින් developer option open කරාම මෙන්න මේ click එක off වෙලා තියෙනවා. ඔයාලා මේ click එක දාගන්න. ඉස්සෙල්ලා තියෙන okay කියන message එක click කරලා okay දාන්න. ඊට ඔයාලා මෙන්න මේ message වලින් යටටම යන්න. යටටම ගියන් පස්සේ ඔයාලට මෙතන තියෙනවා මේ Stanby apps කියලා. Stanby apps කියලා එකක්. ඔයාලා කරන්න ඕනේ අන්නේ Stanby apps කියන එකට මෙන්න මේ follow apps on external කියන උඩ කියන click එක දාගන්න. දාලා ඔයාලා මෙන්න මේ developer option කියන එකේ back වෙලා ඒකෙන් වෙන්නේ ඔයාලගේ කියන්නේ දැන් SD card එක මාරු කරන්න පුළුවන්, change කරන්න පුළුවන් කියන අදහස තමයි එකකින් එන්නේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ apps කියන එක උඩට යන්න. apps කියන එක උඩ click කරගන්න. ගිහිල්ලා ඔයාලා දැනට මේකට add කරලා නැති app එකක් හොයාගන්න ඕනේ. ඒ කියන්නේ SD card එකට add කරලා නැති එකක්. ඔව් guys, ඉතින් මම හැම app එකක්ම මගේ SD card එකට move කරලා තියෙන්නේ. ඒත් මම ඔයාලට පෙන්නන්න මේ කරගන්නේ කොහොමද කියලා. අපි මෙන්න මේ විදිහට ඔයාලට ඕන app එක, ඒ කියන්නේ ඔයාගේ SD card එකට දාගන්න ඕන app එක උඩ click කරන්න. මම දෙන්නේ TikTok එක. ඒක උඩ click කරලා ඔයාලට පෙන්නන මෙන්න මේ වගේ icon ගොඩක් එනවා app info එක ඇතුළත. උඩින් ගත්තොත් ඔයාලට වෙන uninstall forest stop usage ගත්තොත් mobile data battery storage memory ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ storage කියන එක උඩ click කරගන්න. ඊට manage storage clear change වගේ එනවා. ඊට පස්සේ storage use ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ change කියන එක උඩ click කරන්න. ඊට පස්සේ දෙන්න change storage location. මගේ දැන් මේක ටික් එක තියෙන මෙන්න මේ internet කියන එක උඩ ආන්නේ උඩ තමයි තියෙන්නේ. ඔයාලා කරන්න ඕනේ අංගයක SD card කියන එක click කරලා මෙහෙම ඒක change කරගත්තන් පස්සේ අර මම ඉස්සෙල්ලා move කියන message එකක් ආවන්නේ message එක move කරාම ඉස්සරහට load වෙලා ඔයාලගේ SD card එකට යනවා. ඊට පස්සේ ඔයාලා my file එකේ ඉඳිනවා ටිකක් පොඩි ප්‍රමාණයක් MB අඩු වෙන SD card එකට යද්දී අද වීඩියෝ ගැන මොකද හිතන්නේ? වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න. එහෙනම් අදට කැපුණා.